Hello guys, ඔන්න ඉතින් අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අපි අද යන්නේ children park. ගොඩක් දවස් ඉඳන් යන්න හිටපු indoor park එකකට තමයි අද අපි යන්නේ. පාර වහලා තියෙන්නේ. දැන් නම් මහන්සි. චුට්ටු දුරයි පයින් ආවේ. මේ කඩාය පිටින් එන ඔයා කියනවනේ සන්රයිස් එක. අතරම මේ විදිහට උදේට දකින්න අමාරුයි. මොකද බයික් එකේ යනකොට මේව බලන්න ලස්සන සන්රයිස් එකක් තියෙනවා. ලස්සන නේද පුතේ? මට කවුයි සන්රයිස් එක. I think මේ අපි දැන් යනවා. තාචුට්ට දුරයි තියෙන්නේ. පුතේ අප්පා මේ කවුද දේවා ඒව ඩප්පින් දාන්න ඩස්ට්බින් දාන්න නැතුව බිම දාලා නේද? නෝටි අයියලා නෝටි අයියලා. මම මේම විසික් කරන එළියට විසික් කරනකොට මම හිටගෙන ඩප්පින් එකට දාන්න යනවා. Good girl. අපිට දාන්න අපුලක් දීපෙනවා. හෝ නයිට්මන්ට් එක. හොටල් බෝතල විදිහට තමයි මේ යන්නේ අද. මොකද මේ වාහනේ දාලා තියෙන්නේ මේ පාර හදනවා අපේ. ඒ නිසා මේ යන්න විදිහක් නෑ. කලින් තමයි යන්නේ වාහනේ දාලා තියෙන තැනට. කෙන්තෝ මොනවද කියන්නේ? කෙන්සෝ ඉතින් මේ පාක් එක තියෙන්නේ කුරුණෑගල ටවුන් එකේ ටයිනි ටොයි කියන බේබි අයිටම්ස් තියෙන ෂොප් එක. ඒගොල්ලෝ තමයි මේ ඉන්නෝ පාක් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් විස්තර කියනවා නම් ඒකේ පැකේජ් යන්නේ එතකොට වයස අවුරුදු 2.5ට අඩු බබෙකුට පැයකට රුපියල් 1000යි. ඒ වගේම ඊට වැඩි බබෙකුට පැයකට 1500යි. පැය ගාන වෙනස් කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට මේ පාක් එකට ඇතුල් වෙනකොට අපි සොක්ස් දාන්න ඕනේ. බබාලට සොක්ස් දාන්න ඕනේ. ඒ වගේම ඒ පැකේජ් එකේ එක බබෙක් එක්ක අපි කාට හරි යන්න පුළුවන් කෙනෙකුට. එතකොට එයාත් සොක්ස් දාන්න ඕනේ. මම කලින් සොක්ස් ගෙදරින් අරන් ගියා. ඔයගොල්ලන්ට පුළුවන් එතනින් සොක්ස් ගන්නත් පුළුවන්. ජංගල් නෑ ඩංගල් කියන්නේ එක දවසක් ඔයා මොකද නමක් කියලා දුන්නා. ජංගල් තමයි පුතේ. ෆොරස්ට්. ඒක තමයි යා කිව්වේ. මම ඒකට කිව්වේ වෙන එකක් නෙවෙයි උනාට කිව්වේ. ජංගල් තමයි පුතේ අම්මා කියන්නේ. Hi guys, ඉතින් අන්න අපි ඉතින් පාක් එකට යනකොට ඒක යාල එක බබාලට මේ සොප් දාන්නකොට අපිට සොප් ටිකක් දාන්න. මේ බබාලට මේ සොප් දාලා තමයි පාක් එකේ නටන්න දෙන්නේ. ඊට පස්සේ එක බබාලටත් දෙන්න ඕනේ. එයාටත් දාන්න ඕනේ සොප්. අම්මේ දැක්කද ඉත චූටි එක්කනේ. හරි. අපි දාත් එක්ක බල්ලියක් ඉන්නවා. ඒ නංගි. නේද?
ඉතින් මේ පැකේජ් එකට මේ වගේ ඉලෙක්ට්‍රික් ගේම් එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් පැකේජ් එක ගත්තාම මේ ගේම් එකක් බබාලට ප්ලේ කරන්න. ඉතින් ඔගොල්ලොත් ගිහිල්ලා බලන්න. මේක ඉන්ඩෝ පාක් එකක් නිසා මේ දවස්වල වැස්සයි. ඒවත් එක්ක බබාලට හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම සේෆ්ටි ඇතුළත් හොඳයි. ඒ වගේම ඩස්ට් එක, ඒ වගේ අර බබාලට අසනීප වෙන්න තියෙන ඉඩ ඒවා අඩුයි. ඉතින් ඒ නිසා නිවාඩු දවසට ඔයගොල්ලෝ try කරන්න මේ වගේ ඉන්ඩෝර් පාක් එකක්.